දැන් ඔයාලට මම කියලා දෙන්නම් මේ සාර්ථකව මඤ්ඤොක්ක වගාවක් කරන්න මේ කුණ්‍ය ගහලා කෙලින් අතට තමයි මේක වැඩේ කරගෙන යන්නේ. එතකොට හොඳ පළදාවක් අපිට ලබා ගන්න පුළුවන්. නැත්නම් තනින් තන හිටවලා වෙන්නේ මොකද්ද කියන එකවත් හිතා ගන්න බැරි වෙනවා. ඒකින්ද තමයි මේ ලණුවක් අරගෙන ඇවිල්ලා කුණ්‍ය ගහලා කෙලින් අතට මේ මඤ්ඤොක්ක හිටවන්නේ. මේක මේ ඩිස් කරපු ඉඩමක් ඊට පස්සේ රොටරි කරලා තියෙනවා. ඒක මේ කරලා තියෙන්නේ මේක පොඩ්ඩක් පරක්කුත් වුණා කියන්නත් බෑ. දැන් වෙයි ඊයේ දවසේ වැස්සා හින්දා තමයි මේ මඤ්ඤොක්ක හිටවන්නේ. මේ වීඩියෝ එක බලන්න බලලා ඉවරලා සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා කමෙන්ට් කරන්න. ඔයාලගේ අදහසුත් තියෙනවා නම් අනිවාර්යෙන්ම කියන්න. පුල ඉඳලම මඤ්ඤොක්ක වගාවක් තියෙන ආකාරයට ඇතිනේ. මඤ්ඤොක්ක හිටවන්න පුළුවන්. එතකොට හොඳටම අපිට නැත්තම් පසුකාලීනව ගොවිතැන කියන දේ දැනගන්න විදියක් නෑ කාගෙන්වත්. ඒකින්ද අනිවාර්යයෙන්ම මේව බලන්න. බලලා ඔයාලගේ අදහසුත් අපිට කියන්න. මම වලකුත් ආදෙන වලක් ආද මඤ්ඤොක්ක හිටින වලක් ආරන්නේ කියලාත් ඒකත් ඒ විදියට මම කියලා දෙන්නම්. ඒවා මේ කරන්නේ ඉඩමේ එන්නේ භූමියේ තියෙන උපරිම ප්‍රයෝජන ගන්න තමයි මේ ආකාරයට මේ වලවල් හාරන්නේ. එතකොට ගොඩක් දුරට මේ සාර්ථකත්වය කියන එක වැඩි. උතන්නද? උතන්න මොකද හිටවන්නේ? මට එක බලක් හරලා දෙන්න මං හිටවන්නේ. ආරන්න. බලවල් දෙකක් හිටුවේ හරලා දෙන්න. අඩි එකමාරක් විතර දුරින් තමයි බලක් හරන්න ඕනේ තියෙන්නේ. නැත්තම් ඒකේ ඇත්තට ප්‍රයෝජනෙකුත් නැහැ. දුරින් හිටෙව්වාම පස්ලම් කරන්න මේ ගිය පාර කිලෝ 15කට විතර මඤ්ඤොක්ක කාලා තිබ්බා. මේ ඒකින්ද නැවතත් වීඩියෝ එකකින් එන්නම්. එතකම් මා සමග රැඳී තින්න. Thank you.